මේ වෙලාවේ ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ යස්ද නෝද කියලා බලමුද? හරි. හොඳ හුස්මක් අරගෙන ඇස් දෙක පියාගෙන ඔයාගේ ප්‍රශ්නේ ගැන හිතන්න. හරි. දැන් ඇස් දෙක ඇරලා මම මේ දාලා තියෙන කාඩ් තුනෙන් ඔයාගේ හිත වැඩියෙන්ම යන කාඩ් එක තෝරගන්න. හරි. ඔයා තෝරගත්තේ පළවෙනි කාඩ් එකද? එහෙනම් ඔයාට ලැබෙන පිළිතුර yes. ඔයා බලාපොරොත්තු වෙච්ච වෙනස ඉතාමත් ළඟයි. මේ කාඩ් එකකින් පේනවා විශ්වය ඔයාට අලුත් අවස්ථාවක් ලබා දෙනවා. ඔයාගේ පරණ වැරදි අතහැරගෙන ඉදිරියට යන්න කියලා වැඩිදුරටත් ඔයාට කියනවා. හරි. ඔයා තේරුවේ දෙවෙනි කාඩ් එකද? එහෙනම් ඔයාගේ පිළිතුර දැනට no. ඒ කියන්නේ මේක නරක කාඩ් එකක් නෙවෙයි. මේ කියන්නේ මොකක් හරි පරණ සිටුේෂන් එකක් ඉවර වෙලා අලුත් ආරම්භයක් ඔයාට ලැබෙනවා කියලා. ඒ කියන්නේ දැනට ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුර නැහැ වෙන්න පුළුවන්. හැබැයි වෙනස්කම් පිළිගත්තොත් අනාගතයේදී හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. හරි. ඔයා තෝරගත්තේ තුන්වෙනි කාඩ් එකද? එහෙනම් ඔයාගේ පිළිතුර yes. මේක ඉතාම හොඳ කාඩ් එකක්. සතුට, ආදරය, පවුලේ සහයෝගය, බලාපොරොත්තු ඉටුවීම් පෙන්වන කාඩ් එකක් තමයි ඔයාට ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ප්‍රශ්නයට පිළිතුර ඔව්. හරි. තියාගන්න අපි ඔයාලට මේ ටැරෝ කාඩ්ස් වලින් ගේන්නේ මාර්ගෝපදේශයක් විතරයි. ඔයාගේ තීරණ සහ ක්‍රියා මත තමයි ඔයාගේ අනාගතය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ වගේ තවත් රීඩින් එකකින් හමු වෙනකන් මං ගිහින් එන්නම්. මේ රීඩින් එක ඔයාටත් රෙසොනේට් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.